එන්න අපි අද කිරිබත් එකක් හදන ගමන් චුට්ටක් කතා කරමු. ඉතින් කිරිබත් හදන හැටි හැමෝම දන්නවනේ. ඒ හින්දා මම මේක එක්ස්ප්ලেইন කරන්න යන්නේ කොහොමද කරන්න කියලා. ඔයගලන්ට බලාගෙන ඉන්න පුළුවන්නේ. අහලා තියෙනවද කතාවක්? තමන්ගේ මානසික නිදහස තමා ජීවිතේ වඩාත්ම වැදගත් කියලා. ඉතින් මේ මානසික නිදහස නැති කරන මිනිස්සු අපින් ඈතට යවුවහම අපි පුදුම නිදහසක් ජීවිතේ විඳිනවා. ඉතින් ඒ මානසික නිදහස තමයි මිනිස්සෙක්ට ජීවිතේ වඩාත්ම වැදගත් දේ. ඔයාලත් ඔයාලගේ ජීවිතවල කවුරු හරි වෙනුවෙන් එහෙම නැත්නම් මොකක් හෝ දෙයක් වෙනුවෙන් ගොඩක් දුරට ජීවිතේ කැපකිරීම් කරලා ඇති. ඉතින් මේ කැපකිරීම් වෙනුවෙන් ඔයාට සාධාරණය ඉෂ්ට වුණේ නැත්නම් ඔයා කරන්න ඕන එකම දේ තමයි ඒ තැන් වලින් අයින් වෙන එක. ඒක ඔයාටත් සහනයක්, ඒක අනෙක් පුද්ගලයාටත් සහනයක් වෙනවා. ඉතින් අපි දුක් විවි අපි හිතේ දුක තියාගෙන යම් කිසි තැනක රැඳිලා ඉන්නවා නම් ඒක අපි අපේ ජීවිතයට කරගන්න හානියක්. ඔයාට පුළුවන් නම් ඔයාගේ හිත ශක්තිමත් කරගෙන ඔයාව ඔයාට තනියම ගොඩ නගා ගන්න පුළුවන් කියන තැනට එන්න ඔයාට අනිත් කිසිම දෙයක් ජීවිතේ වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඒක මං ඔන්න මම ලුණු මිරිසුත් හදනවා, කිරිබතුත් හදනවා. ඔයාලට පේනවා මං කිරිබත් කොහොමද හදාගන්නේ කියලා. ලුණු මිරිසත් හදාගන්න ගමන් තමයි ඉතින් මම මේ ඔයාලට යමක් දෙන්න හදන්නේ. හැමතිස්සෙම තමන්ගේ මානසිකත්වය ගැන හිතන්න. හැමතිස්සෙම තමන්ට ආදරය කරන්න. මොකද සමහර මිනිස්සු අපේ ජීවිතවලට එනවා අපි ඒ ඇතුළාන්තයේ ඉන්නකම් අපිට වෙන අසාධාරණ අපිට වෙන කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ එතනින් එළියට එන තාක්කල්. සමහර වෙලාවට අපි රිලේෂන්ෂිප් එකක් හෝ මොන හරි යාළුකමක් හෝ යම් කිසි දෙයක් එතනින් එළියට ඇවිල්ලා ඒ දේ දිහා බලනකොට තමයි අපිට තේරෙන්නේ අනේ මෙතන අපිට කොච්චර අසාධාරණකම් වෙලා තියෙනවද ඒත් අපි එතන ඉඳලා තියෙනවනේ කියලා. ඒක තේරෙන්න මිනිස්සෙක්ට එතනින් එළියටම එන්න ඕනේ. ඉතින් ඔයාලටත් මට කියන්න තියෙන්නේ තමන්ගේ මානසික සුවය රැකගන්න තමන්ට වෙන අසාධාරණකම් ඇක්සෙප්ට් කරලා ඉන්න එපා. යම් කිසි අසාධාරණයක් තමන්ට වෙනවා නම් ඒවට කතා කරන්න බය වෙන්නත් එපා. අපි හැමෝම මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ සතුටෙන් ජීවත් වෙන්න. ඉතින් මේ සතුට දෙන මිනිස්සු ළඟ වැඳෙන්න කියලා තමයි ඔයාලට කියන්න දෙන්නේ. මං කිරිබත් එකත් හදාගත්තා. අපි දැන් ලුණු මිරිස් එක්ක රස බලමු. ඇත්තටම මේක හරිම රසයි. ඔයාලත් කිරිබතක් හදලා කන්න එහෙනම්. අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් ඉක්මනට හම්බෙමු. හැමෝටම සුබ දවසක්, සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.